Expo 2015 මිලානෝ ඉතාලිය. මෙවර තේමාව ආහාර සහ බලශක්තිය. රටවල් 145ක නියෝජනය මැදින් ශ්‍රී ලංකාවේ භූමිකාව සොයා ප්‍රචාර පියාසර කළ වග යමක් නරඹන්නට වරම් නැති නමුත් නරඹන්නට හිත ඇති ලෝකයේ කොහේ හිටියත් ලංකාවට හිත ඇති ඔබ සොයා ප්‍රචාර අවදි වෙති. මුළු ලෝකයේම නවීන තාක්ෂණය උපයෝග කරගෙන එළි දක්වන විශාලතම ප්‍රදර්ශනය තමයි එක්ස්පෝ කියන්නේ. අපි මේ රැඳී සිටින්නේ එම භූමිය තුලයි. Universal Exhibition ලෝකයේ එදා මෙදා තුර පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය. ආරම්භය 1851 මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර. අපි හිතවත් ඔබට ප්‍රචාර ඉදිරිපත් කරන්නේ ප්‍රංශයේ පැරිස් නුවර සිට. ඉතින් අපි මෙවර වැඩසටහන ප්‍රංශයේ සුන්දර සංකේතය වන අයිෆල් කුළුණෙන්ම ආරම්භ කරන්න හිතුවා. මේ වනාහි 1889 වසරේ ප්‍රංශයේ පැවැත්වුණු එක්ස්පෝ ප්‍රදර්ශනයට ප්‍රංශ රජය හා එක්ව එදා මෙදා තුර ප්‍රංශයේ බිහි වූ අති දක්ෂ දීප්තිමත්ම ඉංජිනේරුවරයා වන ගුස්තාව් අයිෆල් විසින් නිර්මාණය කළ අයෝමය කුළුණයි. එතනින් නොනවතින ප්‍රංශය 1990 වසරේ එක්ස්පෝ ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ මෙට්‍රෝ තනි උමන් දුම්රිය ව්‍යාපෘතිය අද වින විට ලෝකයේ විස්මිත කරන සුවිශේෂ උමන් දුම්රිය පද්ධතිය බවට පත් වෙලා තිබෙන නිසාම එක්ස්පෝ දෙස නොසැලකිල්ලෙන් බලන්න ප්‍රංශයට හෝ ප්‍රංශයේ ජීවත් වෙන අපට පුළුවන්කමක් නැහැ. සමස්තයක් විදිහට මිලානෝ නගරයම නවීකරණය කරමින් උත්කර්ෂවත් අයුරින් එක්ස්පෝ පිළිගන්වන්නට ඉතාලි රජය විශාල මුදල් සම්භාරයක් වියපැදම් කරලා තිබුණා. ලෝක ආහාර නිෂ්පාදනය හා සැපයීම මුල් කරගෙන ඒ රටවලින් ඉදිරිපත් කරන නිෂ්පාදන නිපදවන ආකාරයේද අලවියද භාවිතයේද මනවින් සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා ජාත්‍යන්තර වෙළඳපළ ග්‍රහණය කර ගැනීමද මෙම භූමියේ මනවින් සිදුවෙන හැටි අපි දුටුවා. දියුණු රටවල් තම නිවස්නය ඊටම අලංකාර නව තාක්ෂණික මෙවලම් වලින් අලංකෘත කර තිබීම මෙම ප්‍රදර්ශන භූමියේ වටිනාකම තීව්‍ර කළා. ආසියාතික රටවල් බොහොම එකම නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියෙන්නේ වියට්නාමයේ විසින් ඉදිරිපත් කළ නිර්මාණයයි. තම රටටම ආවේනික ගෘහ නිර්මාණ දේශීය අමුද්‍රව්‍ය වලින් කලාත්මක නිමැවුම් ඉදිරිපත් කරලා ලොකු තරංගයක් මේ භූමිය තුල රටවල් විසින් ඇති කරලා තියෙනවා. ඒක අපි මනවින්ම දැකපු සත්‍යයක්. සුමානයක් බැලුවත් ඉවර කරන්න පුළුවන් ප්‍රදර්ශනයක් නෙවෙයි අපි මේ නරඹලා ඔබට පෙන්වන්න හදන්නේ. අපි බලමු එක දවසකින් කොච්චරක් ඔබට පෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා. ධනවත් බලවත් රටවල් වලින් ඉතා විශාල මිල ගණන් වලට මෙම භූමි භාගයේ කොටස් මිලදීගෙන තම බලපුලුවන්කාරකම් පෙන්වුවත් එවැනි හපංකම් කරන්න තරම් හයිහත්තියක් නැති අපි වගේ රටවල් සඳහා වෙනම කාමර පහසුකම් අඩු මුදලට ලබා දීලා තියෙනවා. මට හිතෙනවා ශ්‍රී ලංකාව අඩුම තරමින් එතනවත් ඇති කියලා. ප්‍රචාර අරමුණකින් තොර ගමනක් නොවන නිසාම සුන්දර ලඳුන් පවා පසු කරගෙන සොයාගෙන ගියේ සිංහ ගජය. එදා මහගම සේකරයාණන් කියූ ලෝකයේ එකම යායක් බව පසක් වෙද්දී මේ යුරෝපයේ මැද අපට ඒ වෙල් එළියෙන් හමායන ගැමි සුවඳ නොදැනුනාම නොවේ. කලකට පස්සේ වෙලකට බැස්සෙත් අපේකම හොයන්නේ. මේ අපේ උරුමයක් වන වීගෝ විතර යුරෝපීය රටවලට අඳුන්වා දෙන ලස්සන බලන්න මේ තියෙන තනිකර බාස්මති වී මේ මාසන්න යන විදිය මාසන්න නිරණ විදිය සියල්ල මේ ශාලාව තුළ ප්‍රදර්ශනය වෙනවා. එන්නම අපේ කුතුහලයක් වැඩි වෙනවා. හැමතැනම බැලුවත් තාම දැක්කේ නැහැ අපේ දජය. ප්‍රංශ දජය නෙවෙයි ශ්‍රී ලංකාවේ සිංහ දජය. ඒකත් වෙනස් වෙලා දන්නේ නැහැ ජාතික ගීය වගේ. හිතක් ටිකක් කලබල කරනවා දැන්. සීග්‍රේන් කාර්මිකකරණය වෙන ලෝකයේ ආසියාතික රටවල් පරිසරයේ සුරැකෙන අයුරින් තේ පොල් රබර් තම නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරිපත් කරලා තිබුණා.
ජපානයේ, චීනය, තායිලන්තයේ, කොරියාව එක්ස්පෝ භූමිය තුල හරිත විප්ලවයක් ගොඩනගලා තියෙනවා කිව්වොත් ප්‍රචාර නිවැරදි. මෙම ප්‍රදර්ශනය පුරාවට අපිට දැක්කත හැකි වූ විශේෂ දෙයක් තමයි දැව භාවිතය. ඉතාම නවීන ක්‍රමවේද තුලින් ශක්තිමත්ව පරිසර හානිය අවම කරමින් වටිනා දැව මුවා ගොඩනැගිලි ආකෘතිවල ප්‍රවණතාවය. එදා අයිපල් කුළුණ ඊළඟට මෙට්‍රෝ උමන්දුම්රිය පද්ධතිය එක්ස්පෝ හරහා මෙවැනි දැවැන්ත නිර්මාණ ඉදිරිපත් කරපු ප්‍රංශය අද ඉදිරිපත් කරන්නේ දැවැන්ත දැවමුවා ගොඩනැගිල්ලක්. ශක්තිමත් ඒ වගේම පරිසර හිතකාමී දැවැන්ත නිර්මාණයක්. ඔබ මේ දකින්නේ ප්‍රංශයේ එම දැවමුවා නිර්මාණයයි. ප්‍රංශය ගැන මේ විදිහට වර්ණනා කරන්නේ ඒක අපේ දෙවනි මව්බිම. නමුත් මට ඕනේ දැක ගන්න අපේ පළවෙනි මව්බිමේ අනන්‍යතාවය. එම නිසාම මම ළඟ තිබ්බ ට්‍රැක්ටර් එකට නැගලා ගියා තවත් ඇතුළට. ජපානය, ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය, රුසියාව, සුඩානය මේ ඔක්කොම එක මිටකට ගන්න පුළුවන්කම තියෙන තැනක කෝ දෙයනේ ලංකාව. කලබලයක් තිබුණත් ප්‍රචාර හදිස්සි වෙන්නේ නැහැ. වේගයේ මරුවා කැඳවයි. නමුත් ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වෙයි. මේ නිසාම තව ලස්සන නිර්මාණ කීපයක් නරඹමින් අපි ඉදිරියට ඇදුණා. දවසක් එක්ස්පෝ එක ඇතුලේ ඇවිදලා මොනවා හරි වටින දෙයක් හිතවතුන්ට පිළිගන්නන්න ඕනේ කියන ආසාවෙන් මේ අතරින් මට මගේ ජාතික දජය දිස්සුනේ වෙනත් හැඩයකට. සියල්ල වෙනස් වෙන ලෝකේ සිංහ කොඩිය විතරක් වෙනස් නොවි තියේවිද කියලා කියන්න පුළුවන් කාටද? මම ටිකක් විස්මිත දැසින් ඒ දෙස බලන් හිටියා. මොකද අපිට වෙන්නේ? මොනවද අපි කරන්නේ? කියන ප්‍රශ්නාර්ථේ කරපින්නාගෙන මම දැන් ඇතුල් වෙනවා අපේ ශ්‍රී ලාංකික කුටියට. එන්න මාත් එක්ක යමු ඇතුළට. අපි බලමු කොයි විදියටද ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැඳිලා තියෙන්නේ කියලා එක්ස්පෝ භූමිය තුල. ආයිබෝන් කොහොමද හොඳින් ඉන්නවා? සාර්ථකද වැඩසටහන? අනෙක් රටවල් හා සැසඳීම අපේ කාර්යභාරය නොවන නිසාම අපි අපේ ඉදිරිපත් කිරීම ගැනත් අපට මෙම භූමිය තුල ජයගත හැකි ඉලක්ක මොනවාදයි කියන ප්‍රශ්නයත් අපි ඔවුන්ගෙන් ප්‍රචාර වෙනුවෙන් විමසුවා. යහපත් ප්‍රතිඵල ලැබෙමින් තිබෙන බවත් දේශීය ඖෂධීය නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් තිබෙන බවත් ඔවුන් අප සමග පැවසුවා. මෙපමණ කාලයක් තිස්සේ පෞද්ගලික අංශය විසින් නියෝජනය කරපු එක්ස්පෝ ප්‍රදර්ශනය මෙවර රජයේ මැදිහත් වීම යටතේ සිදු බවත් ලහි ලහියේ සූදානම් වීම නිසාම අඩුපාඩු පවතින බවත් මේ හොඳ පෙරහුරුවක් ලෙස සලකා ඉදිරියේදී සාර්ථක ඉදිරිපත් කිරීමට අරමුණ බවත් එහි කාර්යභාරය නිලධාරිතුමා අපි සමග පැවසුවා. ප්‍රචාර ඔවුන්ට අවංකවම සුබ පතමින් ඔවුන්ගෙන් සමුගත්තා. කිසිම දෙයක් විකෘති නොකර ඇත්ත ඇති සැටියෙන් ඔබට පෙන්වුවා. තම නැන පමණින් වටහා ගන්න. ශීඝ්‍ර දියුණුවක් කරා නව තාක්ෂණික මෙවලන් කරපින්නාගෙන හෙට දවසේ පියනගෙන පෘථිවි තලයේ වරින් වර සංවිධානය කරන මෙවැනි සුවිශේෂ ප්‍රදර්ශන නැරඹීමට හිතක් ඇතත් හැකියාවක් කාල වේලාවක් නැති කාට මෙය අස්වැසිල්ලක් වේවියයි ප්‍රචාර කරන අපේ නිහතමානී අනුමානය. ප්‍රචාර වෙනුවෙන් අපි කරපු මේ සංචාරය අපි මෙතනින් නිමා කරනවා. ඊට වැඩි අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. අපි මේ ආපු ගමන අපිට ඇත්තටම මේ වෙනකොට දැනෙන්නේ මුළු ලෝකෙම එක අහුරකට ගත්තා වගේ. ඒ තරම් සම්පින්ඩනය කරපු ලෝක සවාරියක් තමයි මේ නිමා කරන්නේ. ඔබ සමට බොහොමත්ම ස්තුතියි මේ නරඹුවාට. ජය වේවා.